මංගලේලිය කොම්පෝස්ට් නිෂ්පාදනාගාරය. කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගන්නා එකම සහ මූලිකතම අමුද්‍රව්‍ය ලෙස බ්‍රොයිල කුකුළු පාලනයෙන් ඉවත් කරනු ලබන ආස්තරණය මෙම කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරනු ලබයි. ඉන් පසු මෙම ආස්තරණය කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍රාගාරය වෙත ගෙන එනු ලබයි. මෙම ආස්තරණය මුල් අදියරේදී ස්වයංක්‍රීයව ජලය සමග මිශ්‍ර කරනු ලබයි. මෙලෙස ජලය සමග මිශ්‍ර කරගත් බ්‍රොයිල් ආස්තරණය දින 45ක පමණ කාලයක් පුරා ඉතා සෙමින් හොඳින් මිශ්‍ර කරගනු ලැබේ. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවේ. මෙම කාල සීමාව අතරතුරේදී කොම්පෝස්ට් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මිශ්‍ර වන ආස්තරණයට පිටතින් වාතය ලබා දෙනු ඇත. මේ සඳහා බ්ලෝවර් යන්ත්‍රයක් භාවිතා කරනු ලැබේ. එමෙන්ම කොම්පෝස්ට් ක්‍රියාවලිය සඳහා උපකාරී වන ශුද්‍රජීවීන්ගේ ගහනය වැඩි කිරීම සඳහා හිතකර ශුද්‍රජීවීන් සහිත මිශ්‍රණයක් ඉසීම සිදු කරන අතර දිනපතාම මෙම මිශ්‍රණයේ අභ්‍යන්තර උෂ්ණත්වය නිරීක්ෂණය කිරීම මගින් කොම්පෝස්ට් ක්‍රියාවලිය පාලනය කරනු ලැබේ. සකස් කරගත් කොම්පෝස්ට් මිශ්‍රණය රසායනාගාරයේදී තත්ත්ව පරීක්ෂණ විශ්ලේෂණයට භාජනය කර සහතික කරනු ඇත. ඉන්පසු මෙම මිශ්‍රණය තවදුරටත් සියුම් කැබලිවලට කුඩු කර පෙරහනකින් හලා අපද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීය යන්ත්‍රයක් භාවිතා කරනු ඇත. පිරිසිදු කොම්පෝස්ට් මිශ්‍රණය ස්වයංක්‍රීය බෑග් කිරීමේ යන්ත්‍රයකට යවා වෙළඳපොළට නිකුත් කිරීමට සකස් කරනු ලැබේ.